විශාල පිල්කලබක් සහිතව මොනර නර්තනය සමගින් ඉදිරියට ඇදුණු ආකාරයේ අපි දුටුවේ. ඉතාමත් විචිත්‍ර දර්ශනයක්. මේ ඊටම තවත් දිගුවක් ලෙසින් අපිට දැකිය හැකි නර්තනයක්. මේ සෙබඩ නර්තනය. රමේෂ් මොනර නර්තනය පිළිබඳ කතා කරද්දී අපේ දැසේ අපේ සිතෙහි මැවෙන්නේ නිල් වර්ණය. සැබවින්ම නිල් වර්ණය මොනරාය කියන සංකේතයක් අපට ගෙනහැර දක්වනවා. නමුත් මේ නර්තනාංගයේ ඊට හාත්පස වෙනත් අර්ථයක් ගෙන දෙනවා. ඒ තමයි ඊටමත් විචිත්‍ර ආකාරයෙන් මෙතෙක් වේලා අපි නරඹන ලද්දා වූ මේ පෙරහැර කාර්යය තුළ දක්නට නොලැබුණු වර්ණයක්. මේ රංග වස්ත්‍රාභරණ කටලේ ඊටමත් සුවිශේෂී. අනෙකුත් අවස්ථාවල රණ මයුර කියූ කලෙහි අපේ මතකයට නැගෙන මොනර නර්තනයේ හාත්පස වෙනස් නර්තනාංගයක් මේ අවස්ථාවේදී අපිට දැක බලා ගන්නට පුළුවන්. බෑන්ඩ් කණ්ඩායම් ඔබ සඳහන් කළා මීට පෙරදීත් විදේශීය ආభాසයන් මේ පෙරහැරට ලැබුණා කියලා. ඒ වගේ මේ අවස්ථාවේදී විදේශීය වාද්‍ය භාණ්ඩ සමූහයක එකතුවකට නර්තනයේ යෙදෙන මේ රණමයුර කණ්ඩායම ඊටමත් සුවිශේෂී රංග චලන ඉදිරිපත් කරනවා. තමා හැඳින් සිටින රංග වස්ත්‍ර ආභරණ උපයෝගී කරගනිමින් ඊටමත් අලංකාර ආකාරයට මේ විචිත්‍රත්වය මැවීම ඊටමත් සුවිශේෂී